ඔන්න ඉතින් අද අපි අහන්න යන කතාව තමයි කෝබින්ගේ වැඩ. ඉතින් මේ කතාවේ ඉන්නවා සිඟිති කියලා පුංචි ළමයෙක්. එයා පුංචි සත්තු දිහා බලන් ඉන්න හරිම ආසයි. සත්තු දිහා බලන් ඉන්නකොට චූටි සිඟිතිට දවසක වෙනවා තේරෙන්නේවත් නෑ. ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් සිඟිති බලන්නේ වත්ත පහළටම දුහන්න. ඒයි දන්නවද? ඊට පස්සේ ඉතින් එයාට පුංචි සත්තුන්ගේ වැඩ දිහා බලන් ඉන්න පුළුවන්. ඒ වගේද පුංචි සත්තුත් එක්කන් එයාට ඉන්නත් පුළුවන්. මේ පුංචි සිඟිති ගොඩාක් වැඩිපුරම කැමති වුණේ කෝඹින්ගේ වැඩ දිහා බලන් ඉන්න තමයි. ඉතින් දවසක් මේ පුංචි සිඟිතිගේ තාත්තා සිඟිතිට අත් කාචයක් ගෙනත් දුන්නා. ඉතින් සිඟිති දන්නවද මොකද කරේ කියලා? සිඟිතියා ඒ අත් කාචෙන් කූඹි දිහා බැලුවා. අම්මෝ කූඹියාගේ ලොකු අත් කාචෙන් කූඹියාව ලොකුවට පෙනුණා. සිඟිතිට කූඹි පේලියක් දිහා බලාගෙන ඉන්න හරියට ආස හිතුණා. මොකද කූඹින් ලොකුවට පේනවනේ අත් කාචෙන්. කූඹි පේලියට යනවා පොලිමට යනවා. එතකොට අනිත් පැත්තේ ඉන්න තව කූඹියෙකුත් එනවා. මුහුණට මුහුණ තියලා හොර රහසින් රහසුත් කියනවා. සිඟිතිට නම් මේ රහස් ඇහුනේ නෑ. සමහර විට කෑම තියෙන තැන් කියනවා වෙන්න ඇති. සිඟිති තනියම හිතුවා. එහෙම රහස් කියන කූඹියෝ ඔන්න ආයේ එනවා. ආයෙත් ඇවිල්ලා අනිත් කූඹින්ට රහස් කියනවා. සමහර අය නම් රහස අහගෙන ඉදිරියටම යනවා. ඉතින් මේ වගේ තවත් දවසක සිඟිති මූණ සෝදන බේසමේ වැටිලා හිටපු පුංචි කූඹියෙක් දඟලනවා දැකලා එයාව බේරගත්තා. මෙන්න මේ කූඹියා එතකොටම කතා කරන්න පටන් ගත්තා. හරිම පුදුමයි. ඒක ලොකු පුදුමයක්. සිඟිති හොඳටම බය වුණා. අයියෝ බය වෙන්න එපා පුංචි බබ්බෝ. ඔයා හරිම හොඳ ළමෙක්. ඒක හින්දා මං කැමති ඔයාට වරයක් දෙන්න. කැමති දෙයක් කියන්නකෝ. කූඹියා කිව්වා. අනේ ඉතින් මේ පුංචි සිඟිතිට හිතා ගන්නවත් බැරි වුණා. මොනවටද මම කැමති? හිතුවා. ඔන්න ඊට පස්සේ චූටි සිඟිතිට අපූර්ව අදහසක් මතක් වුණා. කූඹිගුල ඇතුළට ගිහින් එහෙ වෙන දේවල් දැනගන්න බලන්න ඇත්නම්. එයා මේ බව කූඹියාලුවටත් කිව්වා. හරි පුංචි බබ්බෝ මං ඔයාට පැයක් දෙන්න. කූඹියෙක් වෙලා කූඹිගුලට යන්න. හැබැයි පැයකින් ඔයා ආයෙත් ලොකු වෙනවා. ඒ නිසා ඉක්මනින් එන්න ඕනේ. නැත්තම් කූඹිගුලෙන් එළියට එන්න බැරි වේවි. ඔන්න ඉතින් එහෙම කිව්ව සිඟිතිට කූඹියාලුවා වරම දුන්නා. එකපාරටම පුංචි සිඟිති තව පුංචිම වෙලා ගියා. අතුත් නෑ. දැන් තියෙන්නේ අනේ අඬෝ. කොමගේ කොණ්ඩේ කමක් නෑ පැයකින් එයිනේ. ඔන්න ඉතින් ඊට පස්සේ හිත හදාගත්ත පුංචි සිඟිති කූඹිගුලට රිංගා ගත්තා. අපේ කූඹිගුල හරියට වැඩපලක් වගේනේ. සමහරු ගුල් හාරනවා, සමහරු පස් අදිනවා, සමහරු කෑම අරගෙනත් එනවා. තවත් අය ඒව ගබඩා කරනවා. තවත් අය පැටවුන්ට කවනවා. කවුරුවත් නිකන් ඉන්නේ නෑ. කවුරුවත් වැඩ පවරන්නෙත් නෑ. කවුරුත් වැඩ බලන්නෙත් නෑ. හැමෝම ආසාවෙන් වැඩ. මේ මොකද? එක කූඹිය කෙමින් හෙමින් පස්සාරන්නේ. ඒ මදිවට අබොරුල් තැනකනේ පස්සාරන්නේ. ඔයාලා හැමෝම කඩිසරකමෙන් වැඩ කරනවා. ඇයි අලයා විතරක් හෙමින් හෙමින් වැඩ කරන්නේ? කම්මැලියෙක්ද කොහෙද? කියන්න ටිකක් ඉක්මන් කරන්න කියලා. සිඟිති තවත් කූඹියෙකුට එහෙම කිව්වා. අයියෝ පුංචි බබ්බෝ ඔයා හරියට දැක්කේ නැද්ද? එයාගේ එක අතක් නෑ. අනික් අයට වඩා එයා වැඩ කරන විදිය වෙනස්. එයා තමයි අපිට කෑම ගබඩා කරන්න හොඳම තැන් හොයලා දෙන්නේ. එහෙම කියපු කූඹියාලුවා
ඉක්මනින් කඩිසරව පස්ගිනියන තැනට යන්න ගියා. සිංගිතිට නම් මේකට ගොඩාක් දුක හිතුණා. අනේ අයියා එච්චර අමාරුවෙන් වැඩ කරන්නේ. වැඩ කරන්න මෙච්චර කෝබි ඉන්න එකේ එයාට පාඩුවේ ඉන්න තිබුණනේ. පුංචි සිඟිති එහෙම හිතුවා. සිඟිති හෙමින් ඒ කූඹියා ළඟට ගියා. මේ ඔයාට අමාරුයිනේ. ඔයා පැත්තකට වෙලා ඉන්නකෝ. අනිත් අය හාරයි. පුංචි සිඟිති කූඹියාලුවාට එහෙම කිව්වා. නෑ මට පුළුවක් මං කැමති නෑ නිකං ඉන්න. මමත් අපේ රාජධානී හදන්න වැඩ කරන්න ඕනේ. එතකොට අනිත් ඇත් එක්ක මට සතුටු වෙන්න පුළුවන්නේ. පුංචි සිඟිතිට ඒක ඇහුවම ලැජ්ජ හිතුණා. සිඟිති ඊට පස්සේ කුලේ පැත්තකින් වාඩි වුණා. එයා ගෙදරදී අනිත් අයත් එක්ක එකතු වෙලා කොච්චර වැඩ කරනවද කියලා හිතන්න පටන් ගත්තා. ඉක්මනට එන්න චූටි බබ්බෝ ඉක්මනට එන්න. ඔන්න එක පාරටම පුංචි සිඟිති ඔරලෝසුව දිහා බැලුවා. පැය අවසන් වෙන්න හොඳටම ළඟයි. සිඟිති ටිකක් බයත් වුණා. සිඟිති ඉක්මනින් එළියට පැනගත්තා. ඉතින් බලන්න කූඹියාලුවන්ගෙන් අපිට කොච්චරනම් දේවල් ඉගෙන ගන්න පුළුවන්ද කියලා. කූඹියාලුවෝ හරිම කඩිසරයි. හරිම සහයෝගයෙන් අනිකා ගැන හිතලා වැඩ කරනවා. කිසිම ભેදයක් නැතුව අන් අයට උදව් කරනවා. ඉතින් අපිත් යාළුවෝ හැමෝම එක්කන් සතුටින් සහයෝගයෙන් වැඩ කරන්න වගේම කඩිසරවන්න අයට උදව් කරන්නත් පුංචි කාලෙම ඉඳන්ම ඉගෙන ගන්න එක ගොඩාක් වැදගත් කියලා අපිට මේ කතාවෙන් ලොකු ආදර්ශයක් ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න අද ඉඳලා පුංචි අපි හැමෝම කූඹීන්ගේ මේ ආදර්ශය ජීවිතේට අරගන්න පුරුදු වෙමු.